Hello, hi, welcome to Vishword. ඉතින් කාලයකට පස්සේ අපි හම්බ වෙන්නේ ඒ happy news එකක් එක්ක. ඒක තමයි අපේ මේ particular channel එකට face එකක් හම්බ වෙලා තියෙනවා. So එයාගේ නමින් තමයි ඊට පස්සේ මේ channel එක අපි අවිල්ලා කෙරීගෙන යන්නේ. ඉතින් ඒ ඇවිල්ලා අපි හැමෝම දන්න, අපි හැමෝම ආදරය කරන cricket ක්‍රීඩකයෙක්. So ඒ කවුද කින්ද මන්ද කියන එක මම අද හිටම reveal කරන්නම්. මේ T20 World Cup season එකත් හින්දා මම හිතුවා T20 World Cup records ගැන කතා කරමු කියලා. So අද ඉඳලා මේ T20 World Cup එකේ final එක වෙනකන් හැමදාම වගේ අපි මේ T20 World Cup record එකක් ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් මම අද තෝරගෙන තියෙන topic එක highest inning totals එක. ඉතින් ඒකේ top 5 performance තමයි මම මේ කතා කරන්නේ. number 5 වල ඉන්නේ ශ්‍රී ලංකා මේ particular World Cup එකේ 2026 T20 World Cup එකේ ඔමාන්ට ගහපු ලකුණු 225. ඉතින් ඒ ලකුණු 225 ගත්තම ඒකේ ඇවිල්ලා man of the match වෙන්නේ පවන් රත්නායක. ඉතින් අපි ඇවිල්ලා දිනනවා ලකුණු 105කින්. So it's a massive win and එතන අපිට හොඳ momentum මේකුත් හම්බුණා මේ World Cup එකේ අනිත් match එකේදී ඕස්ට්‍රේලියාව පරද්දන්නත්. ඉතින් මේ list එකේ number 4 ඉන්නේ South Africa. South Africa ලකුණු 229ක් ගානවා if I'm not wrong 2016 World Cup එකේ. So ඒ South African inning එකේ highest score එක ගාන්නේ හෂිම් මම්ලා ලකුණු 58යි and Quinton de Kock ලකුණු 52ක් ගානවා. ඒත් එක්කම JP Duminy ලකුණු 54ක් ගානවා. and මේ particular match එකේ තියෙන speciality එක තමයි මේකේ South Africa first bat කරලා ලකුණු 229ක් ගන්නවා. ඒත් එක්කම මේ highest inning total වල number 3 වල ඉන්න ඉංග්ලන්ඩ් මේ ස්කෝර් එක චේස් කරලා තමයි number 3 බවට පත් වෙන්නේ. ඒකේ ජෝ රූට් තමයි man of the match වෙන්නේ because එයා ලකුණු 83ක් ගන්නවා බෝල 44ට. ඒත් එක්කම ජේසන් රොයි ලකුණු 43ක් ගන්නවා and cameos here and there ජොස් බට්ලර් 21යි ඇලෙක්ස් හේල්ස් බෝල 7-17යි බෙන් ස්ටෝක් වන් ඩවුන් ඇවිල්ලා ලකුණු 15ක් ගන්නවා. so මේක ඇවිල්ලා දිනන්නම තමයි ගන්න එයාලා. ඉතින් හොඳ මැච් එකක්. so England are at number 3. then we'll see who is at number 2 කියලා. I think number 2 ඉන්න ටීම් එක තමයි Ireland මේ ගහන්නෙත් ලකුණු 235 මේ World Cup එකේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවල ඔමාන්ට එරෙහිව SSC එකේ ගාන ඒ නොක් එක තමයි highest team totals වල number 2 තියෙන්නේ. ඉතින් ඒකේ ලෝකාන් ටක තමයි highest scorer වෙන්නේ. එයා ලකුණු 94ක් ගන්නවා. ඒත් එක්කම ගැරට් දෙලනි ලකුණු 56ක් ගන්නවා and ජෝර්ජ් ඩොකරල් ලකුණු 35යි. sorry ඒ ඩොකරල් and ලෝකාන් ටක ඒ partnership එකෙන් තමයි මේ total එක අන්තිම overs 3-4 දී එයාලා උඩටම දාන්නේ. ඉතින් they are at number 2. at number 1 can easily guess 90s kid කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම බලලා ඇති මේ particular match එක 2007 කෙන්යා වලට ගාන්නේ ශ්‍රී ලංකා first ever World Cup එකේ. මම හිතන්නේ අපේ first ever match එකද කොයිද මට හරියටම ඒ ගැන මතක නැහැ first match එකද කියලා because ඒක 8 වෙනි match එක group stage එකේ. so either first or second match in a World Cup in a T20 World Cup for us, for Sri Lankans. ඉතින් ඒ match එකේ player of the match ඇවිල්ලා සනත් ජයසූරිය master blaster මේ තියෙන්නේ. so master blaster යා ලකුණු 88ක් ගහනවා and wicket එකකුත් ගන්නවා. ඒත් එක්කම ජෙහාන් මුබාරක් මට මතකයි බෝල 13 ලකුණු 46ක් ගන්නවා. ඒ ජර්සි එකේ ලානිල් පාට ජර්සි එක දාගෙන සුපර්. ඉතින් ඒත් එක්කම කැප්ටන් මයිල ජයවර්ධන බෝල 24 ලකුණු 65කුත් ගන්නවා and කුමාර් සංගක්කාර ලකුණු 30යි. so it's a massive scorecard and මේක තමයි ගොඩාක් කාලයක් මම හිතන්නේ ග්ලෙන් මැක්ස්වෙල් ලංකාවටම ඇවිල්ලා ඒ රෙකෝඩ් එක කඩනකම් මේ particular inning score එක තමයි highest ever T20 international scores වලත් ඇවිල්ලා තිබ්බේ. but unfortunately ඒ රෙකෝඩ් එක දැන් අපි ගාව නැහැ. ඒක දැන් තියෙන Zimbabwe වලට. ඉතින් T20 World Cups වල highest ever inning total එක අයිති වෙන්නේ අපිට. so ඒ top 5 list එකේ අපි දෙපාරක් ඉන්නවා. so we are a proud country looking ahead for this year's World Cup. ඉතින් thank you very much for watching. so මම හැමදාම මේ වගේ videos ඔයාලට ගේන්නම් අනිවාර්යෙන් බලන්න. ඒත් එක්කම අපේ face එක reveal කරන්නම් ළඟදිම. ඉතින් එයත් එක්කත් videos අපි ඉස්සරහට කරනවා. so ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. so with that note I'm ending this particular video. thank you very much for watching.